ඇත්තටම සන්දේසි දැන් තිදස්ව ගණන් ගන්නේ නැද්ද? තිදස්ගේ නංගි නම් කියන විදියට හරි චුට්ටක් ඉන්න. ඒ නංගී කතාව කියන්න කලින් ඔය නංගිලා ටික මාව සබ්ස්ක්‍රයිබ් කරලා ඉන්නකෝ. හා නේද? තිදස්ගේ නංගි තිදස්ගෙන් සන්දේසි ගැන අහන හැම වෙලාවෙම මොකද අනේ මේ මූණ රතු වෙන්නේ? ඒ ගැන අහන්න සන්දේසිට කෝල් එකක් ගත්තත් ඒක ආන්සර් නොකළ හින්දා තමයි නංගි කියන්නේ දැන් සන්දේසියක් ඔයාව ගණන් ගන්නෙත් නෑ කියලා. අනේ මන්ද වැඩට යන්න කියලා උදේ පාන්දරෙන් එළියට බහිනකොටම අර මෝඩ පේසල ඇවිත් සන්දේසිගේ දවස්සම කෑවා කියන්නකෝ. සන්දේසි බස් එකේ ගියත් පේසලට ඒක ප්‍රශ්නයක්. ඔව් සර් එක්ක යනවා තමයි. මං සර් එක්ක යනවා තමයි. ඇයි වාට මොකද? සන්දේසි එහෙම කියාගෙන යද්දි එතනට ආව නිරාසා තමයි ඉතින් ඉතිරි හරිය හොඳ ඒවයින් පේසලට කියලා දැම්මේ. 17 කල්පනා කර ඉන්නකොට ෆයිල් වගේක් උත්සන් ආව සන්දේසි දකිද්දි තමයි තිදැස්සට යාන්තමින් හිනාවක් ආවේ. ආදරය ගැන ඇහුව ප්‍රශ්නෙට උත්තරේ ගන්න ඇඟිලි ගැනගෙන ඉන්න තිදැස් හිතුවේ මේක තමයි ඒකට හොඳම වෙලාව කියලානේ. කො ඉතින් වා මං ඇහුව දෙයට තාම උත්තරයක් දුන්නෙත් නෑනේ. මොකද්ද සර් ඇහුවේ? ඔව් දැන් වාට ඒකත් මතක නෑනේ. වැඩක් නෑනේ. ඔය ෆයිල් ටික තියලා යන්න. මං බලලා තියන්නම්. ඒත් සර් මොකක්ද මගෙන් ඇහුවේ කියන්නකෝ. යාන්තමින් වැඩේට ඔය විදිහට එන්ට වෙනකොටම අර ඔලිවියා බාල්දිය අදත් පාත් වුණා කියන්නකෝ තිත්ත බෙහෙතුත් අරගෙන. දැන් දෙන්න එහෙනම් ආදරය ගැන ප්‍රකාශත් කරගෙන බලු වැඩ කරන්න එපාරුණොත් මේ ඔලිවියා මේ මං ගැන තීරණ ගන්නේ මම නැතිව මේ ඔෆිස් එකේ බොස්ගේ දුව හින්දා මං ඔයාව බඳින්න ඕන කියලා එකක් නෑනේ. එහෙමද? ඔයා මගේ උනේ නැති වුණොත් මං තමසගේ සන්දේසි චුට්ට මරනවා. අනේ යනවෝ යන්න තමුසට මොනාද කරන්න පුළුවන් මෙතන. ඔලිවියා තිදැස් එක්ක ඔට්ටු වෙලා කෙලින්ම ගියේ ඩැඩාගේ රූම් එකටනේ. ඩැඩා කියලා මොනව කරන්නද ඉතින්? කතාව මුල ඉඳලා අගට කිව්වත් අග ඉඳලා මුලට කිව්වත් ඩැඩාගේ උත්තරේ උනේත් අරුණෝත් එහෙමනම් එහෙම කෙනෙක් වාට ගැලපෙන්නේ නැහැ. අපි ඊට වඩා හොඳ කෙනෙක් හොයාගමු දුව කියලානේ. එහෙනම් ඩැඩා අරුණෝත්ගේ තටු කපලා අර ගෑණිවත් මේකෙන් අයින් කරලා දාන්න. ඕක තමයි දැන් ඔලිවියාට තිදස්ගෙන් පරිගන්න තියෙන ලේසිම විදිය. හැබැයි ඒකට ලක්ලස් නම් චුට්ටක්වත් කැමති නැහැ. මේ ඉල්ලීම එයාගෙම දුවගෙන් හින්දා අහක දාන්නත් ලේසි වෙන එකක් නෑ. හරි අපි බලමුකෝ එහෙනම් තිදැස්ද ඔලිවියාද මේ සටනින් දිනන්නේ කියලා නේද? ඔයාසේ අපේ අචල මේ ප්ලෑන් කරන්නේ රැට විතරක් පායන තරු වෙනුවට මලක් කරගෙන නිරාසව හැමදාමත් ළඟින් තියාගන්නනේ. හැබැයි නිරාසගේ වචන එක්ක වස්තුර නම් චුට්ටක් සැකයි. නිරාසා ඇත්තටමද මේ අචලට ලං වෙලා ඉන්නේ කියලා. නිරාස කවදා හරි අචලව කසාද බඳීද කියලා. හරි ඒ දේවල් ගැන අපි ආයෙම මුණ ගැහිලා කතා කරමු නේද? එහෙනම් ආයෙමත් හමු වෙනකල් හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න ඕනේ. ගිහින් එන්නම් මම වගේ ආදරණීය වස්තු.